මට ගොඩාක් ටූර්නමන්ට් ඕගනයිසර්ස්ලා දැන් කතා කරනවා අයියේ. අපේ ටුවර් එක ගත්තා. Brother, First blood. හාරු යාරි මේ ඉන්නේ බුවා. කොලෝ මාව හැනවද? ඔව්. නුරුලියොන් රීජන් ෆස්ට් ඉන්නේ මෙයාගේ මේ 74000යි නේ. එතකොට 74000යි කියන මල්ලි ලීඩ් දෙන්න මට පොඩ්ඩක්. 74000යි කියන්නේ මල්ලි දැන් ඉන්න ප්‍රස් කෙනාගේ කීයද රීජන් පොයින්ට්ස්? 68. අපෝ 66 දා මේ ලකී මල්ලි යකෝ. මේ මොකද බං DC ලකී කියලා টপ 3 යනකම් 3 දෙනෙක් ඉන්නේ. උන් ආතල් ගන්නවා. දැන් මෙයා 66000යි නේ. ඔයා කීයද? 74000යි. දල්ලා කීයද? දල්ලා 80 ගන්න. දල්ලා 80000. එතකොට පිළිවෙලට බැලුවොත් දල්ලා එක මෙයා දෙක DC ලකී තුනද? නැත්නම් ISI zoom නේද? තුන්වෙනියට එන්න ඕනේ ISI zoom කියන එක. හරි. මෙයාලා ගහන බූයා කවුන්ට් එක සහ මෙයාලා ඩේලි ප්ලේ කරන මැච් ගාන අනුව තමයි බොහෝ දුරට මෙයාලාගේ ඔය රෑන්ක් එක පෙන්වන්න නැතුව යාලා රීජන් අයින් කරන්නේ බොහෝ දුරට. මම දැනුවත්. මම 100%ක් දන්නේ නැහැ. මගේ අයියේ ඔයා එද්දි මේක ක්‍රෑෂ් වෙන හින්දා දැම්මා. කටහඬ බල්ලෝ කාලා වගේ. හලෝ NSC ක්‍රියේෂන්. මම 24 ලයිව් එකක් ආයෙනවා. ඉස්සරහට මම ටූර්නමන්ට් කරන හින්දා ස්පෙෂලි මට ගොඩාක් ටූර්නමන්ට් ඕගනයිසර්ස්ලා දැන් කතා කරනවා අයියේ. අපේ ටුවර් එක ගත්තා. පිටිපස්ස ගෙනවා එකෙක් පිටිපස්ස ගෙනවා එකෙක්. හෙල් රූල් එකට ගහනවාද කියලාවත් බලන්න දුන්නේ නැහැ නේ බා. ඔය නොක්කන කට්ටිය ඔබාගෙන මැරෙන්නකෝ අප්පා. නැත්තම් ඔයාලට එන්න කියනවා. ඔව් දෙන්නෙක් ඉන්නවා දෙන්න මම දන්නවා අම්මෝ හෙල් බෙස්ට් එක ගැලවිලා ගියා නුරුලියෝන්ගේ. හෙල්මට් එක නෙමෙයි ගැලවුනේ වෙස්ට් එක. මම රොබොට් ඕෆ් කරා හෙල්මට් ඔළුව. බෝල අයින් කරගන්න අනිත් මල්ලි. අපරාදේ. එතන සෝන් එක පොඩි වේගන එන්නේ. ඉක්මනට ගහ ගන්න එනවා නැත්තම් වැඩි අමාරු කරනවා කොල්ලට. nice one more. පොඩ බොඩි ෂොට් එකක් කරමු. ආය වෝල් එකට හිර වෙනවත් එක්කම පළවෙනි රීජන් සෙකන්ඩ් මොබයිල් ඔන්ලි මෙයා මං හිතන්නේ ස්පෙෂලි ගොඩක්ම ඔය සෝලොත් ගහනවා. මෙයා බූයා කවුන්ට් තමයි කවුන්ට් හින්දාම තමයි මෙයාව පෙන්වන්නේ. මේ පට්ට BR ප්ලේ කෙනෙක් මෙයා ඈ ඕල් රවුන්ඩ්. MP44 First blood. Double kill. Triple kill. CPU මේවා බලලා PC off කර බලලා. ඔක ලවා ගැහුවේ කලින් ඈ ඔයාලට බලාගෙන මල්ලි යන්න එපා දීගෙන පන්න. ඕල් ස්පීඩ් එක ඕයි. the hell man. අරයක ගේම් පැනලා ගියා.
බුලට් 3යි ඈ එක්ස්ට්‍රා එකක්වත් නැහැ එන්න බලලම තේරුම් ගත්ත හැකි Free Fire lovers ලට සහ mobile players ලට මේ මට්ටමකට ප්ලේයින් හදා ගන්න පුළුවන් ද mobile play කෙනෙක්ට PC කෙනෙක්වත් නැති movement ball speed එකක් නැති නෙමෙයි මට්ටමට like a Jania like a EX Jania මචං First blood. මට බෑ ඕයි Double kill. මල මේක විස්තර කරගන්න එපා මේ ලයිව් එක මේ මැච් එකවත් විස්තර කරන්න එපාද යකෝ නිකන් අර ට්‍රැක්ටරේ පැටල් කරනවා වගේ නේ බා holy shit මම මෙයා වගේ මොබයිල් ප්ලේ කෙනෙක් මෙහෙම ගහනවා මෙච්චර ෆාස්ට් මෙච්චර බෝල් ස්පීඩ් ප්ලේ කෙනෙක් දැකලා නැහැ පෞද්ගලිකව මම දැකලා නැහැ පෞද්ගලිකව තව අය ඇති මගේ ලයිව් එකේ ගහපු අය ඉන්න ඕනේ තරම් මේ තරම් මේ කංග වේනෙක් වගේ ගහන එකක් මම දැක්කේ නැහැ ඔයාලා දැකලා තියෙනවද මේ අප්ඩේට් වලින් පස්සේ මේ මෑත කාලෙක මං හිතන්නේ මුට වන්නෝසන්න එකක් ගහන්න ලේසි වෙයි කියලා එක జగතෙට ලේසියට මේ ගහන සිස්ටම් එකටම මේ වගේ රෂ් ප්ලේ කෙනෙක්ට මේ ඉඩට එන්න ඕනේ මිනිස්සු බලන්න හරි මම මෙයාගේ ප්ලේයින් මට හිතන දේ කියන්නේ නැතුව වස්තිය ගහනවා නෙමෙයි ඈ එච්චරයි කමෙන්ට්රිය දෙන්න එපයි බං දෙන එක බොක්කෙම්ම උඩ වෝල් ලයින් කරපන් කොට වෝල් එක බල ලස්සන කව එකක් ගන්න බෑ කන්ට්‍රික් බලපන්නකෝ බං PC කොල්ලොත් ඔයිට අතට අඩු ස්පීඩ් එක PC කොල්ලොන්ගෙත් බං සමහර ෆර්ස්ට් එකෙත් තමයි ඔච්චර ෆාස්ට් ස්විච් කරන්නේ බං අර එක කොල්ලෙක් මේ මන්දිය මැක්ස් නෝට් එක සමාන කරනවා එල මට මැක්ස් නෝටි වලිත් එක පෞද්ගලිකව එහෙම කිසිම තරහක් කම්ප්ලේන් මොකුත් නැහැ මම මල්ලිත් ඉන්න ලයිව් එකෙත් කතා බහ කරලා මැච් එකකුත් දුන්නා නොක්ඩවුන් යන්නේ නැහැ ප්ලේ එකෙන් ඔලා වොල්ෆා දාලා ඉන්නවා EP දාලා ඉන්නවා ඇන්ඩු හයට මොකුත් දාලා නැහැ හරි කොල්ල හිරවෙන බර හිරවිල්ලක් නෑ ළමයි උන් එනවා කඟ වෙන්නු වගේ කොල්ලෝ ඈ අතර මේකතන දීලා දෙයිද දන්නේ හටබඩ හත්තබඩ Lo areu. අර ඔළුවක් ගහලා බොඩියක් දුන්න යාට. ඔයාලගේ වෙස්ට් එක ගිහිල්ලා තියෙන්නේ භාගයට භාගයක්. First blood. උmo බොඩියක්. අර කොල්ලා හිටින්නේ. දගන පුතා අපේ අපිට සෙට් වෙන්නේ එරික් සුල්තාන් එරික්ද මේ අපිට පළවෙනි පාර ගගනව සෙට් උනේ ඉතින් ආපු ගමන් කරලා First blood. thank you respect bro ජනියා වොස් මුබ්ලියෝ අනේ යාර එහෙම එන්නේ නෑ ගොඩක් අය 1 වොස් 1 වලට මොකද 1 වොස් 4 ගහන ගොඩක් අයට ඉතින් අරයා පින් එක නැද්ද පින් එක නෑනේ 1 වොස්
4 ගහන ගොඩාක් අයට 1-1 අමාරුයි. මොකද යාලා ගහන ස්ටයිල් එක සීන් එකක් තියෙනවා. අඩේ ඔළුව. නයිස්. ලයිව් එකට නෙමෙයි නේ රවුන්ඩ් 5ක් ගිහින් තියෙන්නේ. මෙයාද රවුන්ඩ් 5? මෙයාද රවුන්ඩ් 5 ළමයි? මට හොයාගන්න බෑනේ. ඔව් මෙයා රවුන්ඩ් 5යි. ඒක වන්නෝසන්නයක් ගහලා එක්ස්පීරියන්ස් එකක් ගන්න. යාළුවා ඉන්නවා සෙට් එකක්. සෙට් එක හොඳට ප්ලේ කරනවා. මෙයා මෙච්චර රෂ් යන්නේ නැහැ දැන් මෙයාට අර ගොඩක් කොට්ටු වරයාගේ. අන්න හෝ නැත ඌ යනවා මට. මාර ස්පෙන්ට් එකක් තියෙන්නේ මම පොල්ලගේ First blood. අර ස්ටේබල් ගියා වැඩි දෙනවා යන වේගෙත් එක්ක. අපිට නම් බෑ. අපේ මේ වෝල් ගහිල්ලෙත් එක්කම ගේම් එක ඩ්‍රොප් වෙනවා. මෙයා වෝල් එක ගහන්නත් කලින් ගන්න එක ෆිනිෂ් කරලා ගහලා ඉවරයි බා. පීචයට chances නෑ මල්ලි අන්න අය පැනල් වයිරල් වෙලා පවුන්ඩ් රක්කට ගහුවත් ආයෙත් පැනල්. අර බෑන්ඩ් එක උන්ට ලැජ්ජ නැතුව ආයෙ බොට් account හදාගෙනත් ගන්නවා රීජන් බා. ආනික ලෙට්ටු වගේ. Double kill. ඔද account ටිකක් බෑනට් නේ දැන් කරන්න දෙයක් නෑ ගේම් එකත් එපා වෙලා තියෙන්නේ බොක වෙලා තියෙන්නේ නෑ. උන්ට ආශිර්වාදයක් නෑ උන් දැන් බොට් account හදාගෙන අර හොඳට ගහන්නේ උන්ට එපා කරනවා. මේ අම්මපා. හොඳ වැඩ. ඕලි shit තුනේ තියලා ගහයි කියන කට්ටිය දෙන්න හાર્ට් ඇස්සා. මේ යකා බලන්නේ අය. වෙලාවට එක එක්ට ගහලා අනේ sorry මං අර gift count කර හිටියේ. First blood. ඉවරයි one more. වෙන හුඟ කාලයකට පස්සේ අපි නොහිතපු ප්ලේන් එක විනර් කෙනෙක් බලන්න යන්නේ. හරිම සතුටුයි. මට මතක ඇති කාලෙක මම මෙයා තරම් ක්වික් ගහන මොබයිල් ප්ලේ කෙනෙක් දැක්කේ නෑ. Double kill. කියන්න ඕනේ නෑනේ වටිනාකම දෙන්න ඕනේ කෙනාට උපරිමේ. මේ වගේ ගහන කොල්ලෙක් මම හුඟ කාලෙකට දැක්කේ. Triple kill. කොල්ලේ මම එරික් කියලා කොල්ලෙක් ඉන්නවා ගේම් එකේ මම හිතුවා එරික් මල්ලිද කියලා. අර සුල්තාන් කොල්ලෙක් තමයි. ඕපන් ගහනවා. යෝ 4-3ක් වශයෙන් sorry 4-7ක් වශයෙන් මේ පැත්තෙන් කිල් 20ද 30ද දාඩියක් දැම්ම බං මේ මැච් එක කාස්ට් කරලා එලිමිනේෂන් 33ක් එක්ක මේ පැත්තෙන් ඩැමේජ් 17ක් නෝ කොල්ල 14231ක් දාගෙන කොල්ල මේ පැත්තෙන් after long time සුල්තාන් account එකකින් මේ වගේ account එකකට හැකක් දාලා ගහනවා කියන්නේ ඌ අමු මෝඩෙක්. ඒ වගේ බහූබූත කමෙන්ට් නම් දාන්න එපා. ඉතින් ඔළුවෙන් හිතන එකාට තේරෙනවා. ඉතින් හැක් ගන්න එපා. මේ ඇවිල්ලා region player කෙනෙක් region 1 නෙමෙයි second. හරිද? පෙන්නුවේ නැති වුණා. හරිද? මේ තමයි real mobile playing අපි බලාපොරොත්තු වෙන එකෙත් උපරිමය. කොල්ලා ඔය ටිකට කියලා group එකකුත් හදාගෙන අපි join කරලා බලමු කවුද ඉන්නේ කියලා. ශානාගේ group එකේ ඉන්නේ. ශානා මල්ලි. ශානා hello